අපි අද මේ ඇවිල්ලා ඉන්නේ ඔයාට Google එකේ සර්ච් කරලවත් හොයාගන්න බැරි ලංකාවේ තියෙන ලස්සනම ලස්සන වැවක් බලන්න. ඉතින් මේ වැව තමයි කරවුගහ වැව. තියෙන්නේ නම් විල්ගමුව ප්‍රදේශයේ. විල්ගමුව කියන්නේ මාතලේට තමයි අයිති වෙන්නේ. ඉතින් බලන්නකො ස්වභාව ධර්මයේ කොච්චර ලස්සන නිර්මාණ නිපදවනවද කියලා. හවස් වරුවේ තියෙන මේ වලාකුළු ඊට බැහැගෙන යන දර්ශනය ඒ වගේම මේ වතුරේ දිදිසෙන ස්වභාවය කොච්චර ලස්සනක්ද. ඉතින් මේ වගේ අපි දැකලා නැති හැංගිච්ච ලස්සන තැන් කොච්චරක්ද මේ ලංකාවේ. ඒකත් එක්කම මේ වගේ ලස්සන පැතිවල මේ වගේ ලස්සන ගම්වල අපි දන්නේ නැති හැංගිච්ච කතා ගොඩක් තියෙනවා. එක දෙයක් තමයි මේ ගම් මේ පැති ටිකක් දුෂ්කරයි. ඒ වුණාට මේ පැතිවල ඉන්න මිනිස්සු හැම වෙලාවෙම ගොඩක්ම සතුටින් තමයි ඉන්නේ. ඉතින් ප්‍රශ්න තිබුණත් මේ වගේ ස්වභාව සෞන්දර්ය එක්ක තමයි යාළගේ ජීවිතේ හැඩගැහිලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක මේ පිස්සුන්ගේ හිතවල හැම වෙලාවෙම සතුට තමයි තියෙන්නේ. ඉතින් බලන්නකෝ පහලින් පේන ගම්මානේ ගම්මානේ කුඹුරියායවල් කොළපාට කොච්චර ලස්සනද ඉතින්. ගොඩක් සස්්‍රීක පැත්තක් තමයි මේ තියෙන්නේ. වර්ෂාව ටිකක් අඩුයි නමුත් ජලයෙන් අඩුවක් නැහැ. මේ වගේ වැවක් හදන්න ඉතින් මේ කාලේ මිනිස්සු කොච්චර දාඩිය මහන්සිය කැප කරන්න ඇතිද. ඉතින් ඒ වගේ ප්‍රතිඵල කොච්චර අද අපි භුක්ති විඳිනවද නේ. අපි යමු සොරවුව පැත්තට. වෙනනේ තියෙන එක බිලිවෙලා වැවට පයින් එපා කියලා තමයි තියෙන්නේ. මේ දැන්වීම් දාලා තියෙන්නේ මේ විල්ගම පොලිසියෙන්. තව දැන්වීමක් දාලා තිබුණා මේකේ කිම්ප්ලෝ ඉන්නවා කියලා. තව ටිකක් ඉස්සරහට ගිහුවාම තව දැන්වීමක් තියෙනවා මම පෙන්නන්නම්. ඉතින් ගිහිල්ලාම මම ඔයාලට කියන්නම් අවුරුදු 10ක් 15ක් වගේ ඇතුළත මේ වැවට කී දෙනෙක් පිළි වෙලා තියෙනවද කියලා. මේ ඈතින්ම පේන ඔයාලට බලා ගන්න පුළුවන් යහන්තල පැත්ත තමයි තියෙන්නේ. නායහෙනදී අසලක පැත්තේ. ඉතින් මේ කඳු පන්ති ටික ඔයාලට බලා ගන්න පුළුවන් ඔය විදියට. මම ඔයාලට කියවනේ තවත් නෝටිස් එකක් මම පෙන්නන්නම් ඉස්සරහට ගිහලා කියලා. ඉතින් ඒ නෝටිස් එක තමයි මේ තියෙන්නේ. ජීවිත පිළිගත් අනතුරුදායක ස්ථානයක්. ඉතින් මේ වගේම මම කියවා මේකේ කී දෙනෙක් පිළිගෙන තියනවද කියලා කියන්නම් කියලා. මට මේ ගමේ නැන්ද කෙනෙක් කියපු විදිහට අවුරුදු 15ක් වගේ කෙටි කාලයක් ඇතුළත මේ වැවට බිලි වෙලා තියෙනවා 8 දෙනෙක්. ඉතින් වැව කොච්චර ලස්සන වුණත් මේ වැවට පැනලා කාට හරි නාන්න හිතෙනවා නම් ඒක නම් ඉතාමත්ම අවදානම් වැඩක්. මට පේනවා මේ ගල්තලාවත් එක්ක පහළට බහින වාන්දුරටුවක් තියෙනවා. ඉතින් මේ ස්ථානේ ගත්තහම ඉතාමත්ම ගැඹුරුයි කියලා තමයි කියන්නේ. ඉතින් ඒත් එක්ක මම කිව්වා මේ වැවේ කිඹුල්ලෝ ඉන්නවා කියලා. ගමේ කෙනෙක්වත් වැවට බහලා නාන්නේ නැහැ. පහලින් තියෙනවා ඇලක්. ඒ ඇලේ තමයි මේ ගමේ අයත් නාන්නේ. කොහොම නමුත් ලංකාවේ වාරි මාර්ග ඉතිහාසය නම් අතිවිශිෂ්ටයි නේද යාළුවනේ. අපි අද ඉන්නේ කරවුගහ වැව බලන්න ඇවිල්ලා.
ඉතින් අපි ඉන්නේ මේ සොරවුව ළඟ ඉන්නේ. එතනින් තමයි පල්ලෙහාට වතුර ටික යන්නේ ගලාගෙන. මේ ගලත් එක්ක මේ තියෙන ප්ලේස් එක ඇවිල්ලා ගොඩක් ජීවිත පිළිගත්ත තැනක් එතන. අන්න අතන පොඩි බෝඩ් එකක් ලියලා තියෙනවා ඒක. ඒ වගේම මේ වැවේ තමයි මේ පැත්තේ කිඹුල වැඩිපුරම ගැවසෙන්නේ. ඉතින් නාන්න හිතනවා නම් දෙපාරක් හිතන්න ඕනේ. ඉතින් මේ වැවේ මාර ලස්සන ප්ලේස් එකක්. මේ වැවත් එක්ක සම්බන්ධ වෙච්ච දීවර ගම්මානයක් තියෙන යාළුවනේ මේ ගල්තලාවත් එක්කම. ඉතින් මේ අය ඇවිල්ලා මේ වැවේ දීවර කටයුතු වල තියෙනවා අපිට බලා ගන්න පුළුවන් යාළුවගේ පුරු වලින්. ඉතින් මේ වැව ගත්තම ගොඩක් පවුල් ජීවත් කරන වැවක් වශයෙන් අපිට සලකන්න පුළුවන්. අපි දැන් ආවා වාන්දොරටු බලන්න කියලා. මෙන්න මෙතනින් තමයි යන්න තියෙන්නේ එහා පැත්තට. ටිකක් විරල වගේ තියෙන මලකට කාලා තියෙන. එතනින් තමයි ඉතින් වාන්දොරටු වරින් ගොඩක් වැස්ස කාලෙට වතුර වැඩි කාලෙට මෙතනින් විශාල ජලකඳක් යනවා කියලා තමයි කියන්නේ. ගල් අතරින් මෙතන පේනවා ඇති කොච්චර ගැඹුරු කියලා වගේ හිතා ගන්න පුළුවන්. ඒ තමයි ඉතින් පහළට යන්නේ. ඔන්න ගයිස් ලස්සනම වීව් එක පෙන්වන්න යන්නේ. බලන්නකෝ ඉතින් වීව් එක. වීව් එක බැලුවා වගේ නෙමෙයි රෑ වෙනකන් හිටියොත් එහෙම හලියෙන්න පුළුවන්. මල් ලියන්න මල් නෑනේ හරි අර්ථි සුම් කරන්න. මෙතන නානවා ඉතින් සෑහෙන අවදානමක් කරන්න ආන්නේ ඔයනේ. මේ තියෙන ජීවිත පිළිගත් අනතුරුදායක ස්ථානය. හරි අපි යන්න කියලා කරල් ගහව බලන්න ආව. යන්න. ඉතින් අවස් වෙන්න ලස්සන නම් ඉන්න වැඩි වෙනවා. කාලය යන්න ලෝබයි. ඒ වුණාට අපිට ඉක්මනටම යන්න වෙනවා. ඉතින් යන්න කලින් මම දෙයක් කියන්නම් ඔයාලට. මම මේ channel එක මාරම ආසාවෙන් පටන් ගත්තා. ඉතින් මට සපෝට් එකක් දෙන්න, මාව subscribe කරලා මට motivation එකක් දෙන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා යාළුවෝ හැමෝගෙම. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඉතින් ඔයාලා කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචං. ඉතින් එන්නම්. ජය වේවා.